ඔයාගේ iPhone එකත් කවුරුහරි හොරකම් කරොත් හරි නැති වුණොත් හරි Apple ID කිසිම දෙයක් නැතුව iPhone එකේ තියෙන location එක හරියටම බලාගන්න විදිය තමයි මේ. ඕනම iPhone එකකට මේක use කරන්න පුළුවන්. ඒ කියන්නේ Matrix එක use කරලා තව කෙනෙක් ඉන්න location එක උනත් හරියටම බලාගන්න පුළුවන්. එහෙනම් මේ වීඩියෝ එකත් save කරගෙනම අපි යමු setup කරගන්න. මුලින්ම iPhone එකේ shortcut app එක open කරගෙන automation වලට ගිහිල්ලා new automation එකක් ගන්න. දැන් මෙතනින් message select කරන්න. මෙතනින් any send කියන එකම තියාගෙන message content කියන එකට ඔයා කැමති press එකක් දෙන්න පුළුවන්. උදාහරණයක් විදියට මම මෙතනට I miss you කියලා දුන්නොත් iPhone එකේ location එක බලාගන්න ඕන විදිහ කරන්න තියෙන්නේ තවත් phone එකේ මේ number එකට I miss you කියලා message එකක් යවන එක විතරයි. මේක හරියටම වෙන විදිය අපි ඉස්සරහට බලමු. ඊට පස්සේ run immediately දීලා next කරන්න. දැන් new blank shortcut එකක් අරගෙන මම මේ setup කරන දේවල් හරියටම setup කරගන්න. මුලින්ම airplane mode search කරලා අරගෙන ඒක off කරගන්න. දෙවෙනියට wifi අරගෙන ඒක on එකේම තියාගන්න. ඒ වගේම mobile data අරගෙන ඒකත් on එකේ තියාගන්න. ඊළඟට location වලින් get current location අරගෙන මේකේ nearest 100 meters එක best වලට change කරන්න. අන්තිමටම send message අරගෙන current location කියන එකම තියාගෙන recipient වලට අපේ iPhone එකේ තියෙන location එක send වෙන්න ඕනේ numbers ටික මෙතෙන්ට add කරගන්න ඕනේ. දැන් තමයි වැදගත්ම දේ මෙතන current location වල type එක URL වලට change කරගන්න. ඔන්න දැන් ඔක්කොම හරි. දැම්මට පුළුවන් මම කලින් add කරගත්ත number එකකින් මගේ iPhone එකට I miss you කියලා message එකක් යවන්න. එතකොට මගේ iPhone එක එයා ඉන්න තැන location එක හරියටම URL එකකින් මේ විදිහට එවනවා. දැන් මේක touch කරලා අපිට පුළුවන් follow කරන්න. එහෙනම් මේක තවත් interesting video එකකින් ඉක්මනට set වෙමු.